ආයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද හදන්න යන්නේ මඤ්ඤොක්කා ලෙලි වලින්. දැන් මඤ්ඤොක්කා ලෙලි අපි මඤ්ඤොක්කා පොතු වලින් මඤ්ඤොක්කා පොතු කට්ටිය අයින් කරනවානේ. එහෙම නෙමෙයි දැන් මම කරා මේ මඤ්ඤොක්කා පොතු අරගෙන කියන්නේ අපි මේ බැදුමක් මඤ්ඤොක්කා ලෙලි බැදුමක් හදන්න යන්නේ. ඉතින් මඤ්ඤොක්කා ලෙල්ල අරගෙන ඒක අර උඩ කුරුට්ට තියෙනවනේ. ඒක ගැලවිලා යනවා. ඒක අයින් කරලා ලෙල්ල අර ගන්නවා. ලෙල්ල අරගෙන ඊට පස්සේ හීනියට මෙන්න මේ වගේ ලියා ගන්නවා. ලියාගෙන කපා ගන්නවා. කපලා මේක තඹදිය අර ගන්නවා. තඹදිය ඇරලා අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්නවා. කර වෙන්නේ නැති වෙන ගැඹුරු තෙලේ බැද ගන්නවා. මේ එහෙම බැදලා හදාගත්ත ටිකක් තමයි මේ මංගාව තියෙන්නේ. මම ඊට පස්සේ ඒකට දැන් මේකට අපිට ඕන හාල් මැස්සු ටිකක් බැදලා එකතු කරන්න පුළුවන්. ඉස්සෙල්ලා බලමු මම දැන් මේකට මේ මඤ්ඤොක්කා ලෙලි ටික මේ බැදපු මඤ්ඤොක්කා ලෙලි ටික එකතු කර ගන්නවා. මෙන්න. ඊට පස්සේ මම ඒකට දැන් මේ බැදුමට හදාගත්තා බීලුණු හීන් වෙන ලියලා ඒකත් ගැඹුරු තෙලෙම බැදගත්තා රන්මන් පාට වෙන්න. අපි ඒකත් එකතු කර ගන්නවා මේකටම. අපිට මේ ගෙදරදී අවසර දවල්ට රැයට ඒ අන්න පුළුවන් අපිට මේ බැදුමක් හදාගත්තා. අපි ඒකට මම මේ අමුරිස් ටිකක් බැදගත්තා. ඒකත් එකතු කර ගන්නවා. අමුරිස් ස්වල්පය. ඉතින් මම මේකට මේ සුදුලුණු ටිකකුත් බැදගත්තා. දෙකට පල්ලා සුදුලුණු ටිකක් බැදගත්තා. පොතුත් එක්කම ඒකත් එකතු කර ගන්නවා. ඊට අමතරව මම මේකට කරපිංච ටිකකුත් බැදගත්තා. කරපිංච ගුණයි අපිට. ඉතින් මේ බැදුම මෙන්න මෙහෙම අපිට මේක කට ගැස්මක් විදියට උනත් ටිකක් සැරට හදා ගන්න පුළුවන්. අපි දැන් මේකට දාගන්නවා ලුණු ස්වල්පයක් එකතු කර ගන්නවා. මෙහෙම ලුණු ස්වල්පයක් එකතු කර ගන්නවා. මේකට කැලි මිරිස් පොඩ්ඩක් එකතු කර ගන්නවා. මේක බැදුමක් හින්දා අපිට ඕනනම් මේක අපිට සලාදයක් උනත් හදා ගන්න පුළුවන්. ඒ වුණත් පොදු ටික බැදලා අරගෙන අපිට ලුණු ටිකක් අමුවට තක්කාලි ගෙඩියක් කපලා අමු මිරිස් කරලා එතකොට මාළු මිරිස් කරලා ඉතින් ලියලා අපිට දෙහි ඇඹුල් ටිකක් දාලා එහෙම අපිට සලාදයක් විදිහට හදා ගන්නත් පුළුවන්. දැන් මම මේක හදාගත්තේ මේ බැදුමක් විදිහට මඤ්ඤොක්කා ලෙලි බැදුම. පොත් ඉවත් කරන්න බෑ රසයි ඒ වගේම ගුණයි. ඉතින් ගෙදරදී ගැමි සුවඳින් ඔන්න අලුත් කෑමක් අපි ගොඩක් ඉවත් කරන දේවල් තියෙනවා ඒවා ගුණදී අපි ඉවත් කරනවා. ඉවත් කරලා අන්නේ පංගුවක් වෙලාවට රොඩ් නරකද ඉතින් ඔන්න ඒක ලේසියෙන්ම අපිට කලවම් කරගත්තා. බලමු කාලා බලන්න. මුනියමයි ඉතින් කැම මේලකට ඔයාලටත් මෙහෙම මඤ්ඤොක්කා ලෙලි බැදුමක් හදා ගන්න පුළුවන්. එහෙමනම් ගැම්සූ ෆුඩ්ස් එකට පුළුවන් තරම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා කරන්න. ඉතින් ඔබ සමට සුබ දවසක්. ස්තුතියි.